දවසේ සිටුවිලි. විසිහත්වනි පරිච්ඡේදයේ මතයුතුමාගේ සුභාරංචියේ 32 ඉඳලා අපට කියනවා යේසුස් වහන්සේව කුරුසිපත් කරන්නට ගොල්ගෝතා නැමැති ස්ථානයට ගෙන ගියයි කියලා. මතයුතුමා මේ ගැන විස්තර කරන්නේ නැහැ. නමුත් ලූක්තුමා ගැන විස්තරයක් කරනවා. එතුමාව ගොල්ගෝතා වෙතට ගෙන යන්නට ඉස්සරලා කස්ස පහරවල් වලින් එතුමාට වද දුන්නයි කියලා. ශරීරයේ ඇඳුමක් නැහැ. කණුවකට අත් දෙක බැඳලා කටුවටුන් නම් දැන් පැලඳගෙන ඉන්නවා. ඒ කටුවටුන්න පැළඳගෙන ඉන්නා යේසුස් වහන්සේට කස පහරවල් 39ක්. ඒ කසේ කෙළවර තිබෙන්නේ යකඩ බෝලයක්. යකඩ බෝලවල ඇන සවි කරලා තිබුණා. ඒවයින් පහරක් දෙන විට මස් කඩාගෙන යනවා. ගහනවා. වද දීලා කුරුසියා කරපිට තබලා යනවා. නමුත් එතුමාට යන්නට දැන් ශක්තියක් නැහැ. 32 වෙනි වගන්තිය අපි කියවලා බලමු. ඔහු නික්ම යද්දී සීමෝන් නම් කිර්නියේ මිනිසෙකු සම්භවී උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්ට ඔහුට බල කළෝය. ඔහුට බල කරනෝ සිමියොන්ට. ඇයි? ඔහුට බයක් තිබුණා. යේසුස් වහන්සේ කුරුසියට යන්න ඉස්සෙල්ලා මැරෙයි කියලා. යේසුස් වහන්සේට යන්න බෑ. එතනට ගේනවා. ගොල්ගෝතා තැනට ගෙනල්ලා එතුමාව කුරුසිය මත බාවලා එන ගසා කුරුසිය එල්ලා තබනවා. ප්‍රිය සහෝදරනි, මම මේ විද්‍යා පොතක් මෑතකදී මේ ගැන කියෙව්වා. මට අවශ්‍ය වුණා දැනගන්නට උන්වහන්සේගේ මරණය ගැන. ඒ විද්‍යාව ගැන ඒ වෛද්‍යවරයා මෙලෙස කියා සිටිනවා. කුරුසියේ අත්වලට එන ගසලා තිබෙන විට එතන වේදනාවක් තිබෙනවා. අධික වේදනාව. කකුල් වලට එන ගහලා තිබෙන විට අධික වේදනාවක් තිබෙනවා. එම නිසා අතේ වේදනාව වැඩි වුණාම ශරීරය උස්ස ගන්නට බලනවා. කකුල් දෙක උස්සන්න බලනවා. එතන වේදනාව ඇති වෙනවා. ඊට පස්සේ අතේ වේදනාව වැඩි වෙනවා. ඊට පස්සේ එහාට මෙහාට යන තත්වයක් උදා වෙනවා. අවසානයේදී වෛද්‍යවරයා කියා සිටියා කුරුසිපත් මිනිසයා මැරෙන්නේ වෙහෙසටපත් වෙලා. ඔක්සිජන් නැහැ. පපුව පලාගෙන යනවා. අන්නේ පසුබිමේදී උන්වහන්සේ වෙනස දුක් විඳින කල උන්වහන්සේ සමගම තවත් සොරුන් දෙදෙනෙක්වත් ඇනගසා තිබුණා. අපි 38 වෙනි වගන්තියේදී කියවනවා. එවිට සොරු දෙදෙනෙක් එක්කෙනෙක් දකුණු පැත්තේද එක්කෙනෙක් වම් පැත්තෙහිද උන්වහන්සේ සමග කුරුසියේ ඇනගසනු ලැබුවෝය. මග යන්නෝ තමුන්ගේ හිස් වනවනා ඔවුන් උන්වහන්සේට නින්දා කරමින් දේවමාලිගාව කඩා දමා 3 දවසකින් ගොඩනගනවා වූ නුඹම ගලවා ගන්න. නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බැස එන්නයි කීවෝය. ඒ ආකාරයෙන්ම නායක පූජකයොත් ලියන්නන් හා වැඩිමහල්ලන් සමග උන්වහන්සේට කවටකම් කොට ඔහු අනුන් ගැලවුවෝය. තමාම ගලවා ගන්නට නොපුළුවන. ඔහු ඊශ්‍රායල්ගේ රජය. ඔහු දැන් කුරුසියෙන් බසීවා. එවිට අපි ඔහු අදහා ගන්නෙමු. ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නේ. උන්වහන්සේ ඔහුට ප්‍රිය වනසේක් නම් දැන් ඔහු මුදාහරි සේක්වා. මක්නිසාද මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්මයි ඔහු කීවේයයි කීවෝය. ප්‍රිය සහෝදරනි, බලන්න මෙතන සිදුවෙන දේ. මේ පූජකයෝ පරිසිවරුන් මේ මෙච්චර වද දීලා මේ මැරෙන්න යනවා යේසුස්. ඒ වෙලාවෙවත් මේ අබමල් රේණුක අනුකම්පාවක් නැහැ. උපරිම දුක දෙන්නට ඕනේ. මොකටද? ඊර්ෂ්‍යාවක්ද? මොකටද? උන්වහන්සේ ධර්මිෂ්ඨව ජීවත් වුණ නිසා, ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් පෙනෙන නිසා අබමල් රේණුක සහනයක්වත් නැහැ. මරන්නට ඕනේ. වදම දෙන්නට ඕනේ. අනිත් කුරුසිය අනගසු මිනිසයා ඔහුත් කවටකම් කරනවා. හැබැයි මෙතන මතයුතුමා එක දෙයක් සඳහන් කරන්නේ නැහැ. අපි ඒ දේ බලන්න ලූක්තුමාගේ සුභාරංචියට යනවා. අපි ලූක්තුමාගේ සුභාරංචියට ගිහිල්ලා 40 වෙනි වගන්තියේ ඉඳලා 43 වෙනි වගන්තිය දක්වා අපි කියවන්නට යනවා. අනික් අය ඔහුට තරවටු කරමින් එම දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන් වහන්සේටවත් බය නැද්ද? අප දඬුවම් ලබන්නේ සාධාරණය ලෙසය. මක්නිසාද අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලබමුව. නමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේක කියා උත්තර දුන්නේය. තවද ඔහු යේසුස් වහන්සේ ඔබගේ රාජ්‍යයෙන් යුක්ත ඔබ එන කල මා සීකල මැනවයි කීවේය. උන්වහන්සේද සැබෑවක් නුඹට කියමි. අදම නුඹ මා සමග පාරාදීසයේ සිටින්නේ යයි කීවේ. ප්‍රේතෝන්ගේ 40 වෙනි වගන්තියේ සිංහල අනුවාදයේ එච්චර පැහැදිලි කිරීමක් නැහැ. නමුත් ඒක ලියවෙලා තිබෙන්නේ මෙලෙසයි. අනිකුත් සොරා එක සොරෙක් කවටකම් කරනවා, අපහාස කරනවා. අනිත් සොරා කියනවා මේ ඔබට දේව බලයක්වත් දැන්වත් නැත්නම් මේ මරණ මිනිස්සුනේ. මේ බලන්න අපි මේ
දුක් විඳින්නේ අපේ වරදි වලටනේ. මේ මිනිස්සු කිසි මේ යේසුස් එහෙම දෙයක් කරලා නැහැනේ. පස් කියලා නේ ස්වාමීනි මට අනුකම්පා කළ මැනව. 42 වෙනි වගන්ති මෙලසයි කියන්නේ. Then he said, Jesus, remember me when you come into your kingdom. ඔහුට තේරුණා ඇයි යේසුස් වහන්සේ ජීවිතේ පූජා කරන්නේ කියලා. මාව සීකරන්න ඔබගේ රාජ්‍යයට පැමිණෙන කල. යේසුස් වහන්සේ කියනවා නුඹ අද මා සමග පාරාදීසෙ. ප්‍රියද සහෝදරනේ මම මේ උතුම් පණිවිඩය ඔබ ඉදිරියේ තබනවා. කුරුසිපත් යේසුස් වහන්සේට ඇවිත් ඔබ කියනවා නම් මාව සීපත් කරන්න ස්වාමිනී. මට සමා වෙන්න ස්වාමිනී. මම වහන්සේව පිළිගන්නවා ස්වාමිනී. ඔබේ යාඥාව කරන්නේ නම් යේසුස් වහන්සේ අදත් ඔබට කියන්නේ නුඹ මා සමග අද ඉඳලා පාරාදීසෙ. පාරාදීසය කියලා අදහස් කරන්නේ ස්වර්ගය. කිතුණු අපි දෙවියන් වහන්සේට ජීවිතේ බාර දුන්නා අය අපි ජීවත් වෙනවා මේ ලෝකේ తాවකාලිකව. නමුත් අපේ සදාකාලික උරුමය ස්වර්ගයේ උරුමය ලබා දුන්නේ යේසුස් වහන්සේගේ කුරුසිපත් මරණය තුලින්. මෙන්න මගේ ආඥාව. ස්වාමිනේ අද මේ පණිවිඩයට සවන් දුන්න බෝධනෙක්ව අද ඔබ වහන්සේ පසුතැවිල්ලට ගෙනල්ලා සදාකාලික ජීවිතය ඔවුන්ට ලබා දුන මැනව ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබේ යාඥාව කළා නම් අපිට ඕනේ ඔබ සමග සතුටු වෙන්න. ස්වර්ගයට යන කෙනෙකු හැටියට ඔබ සමග සමරන්න. ඔබ හැමතෙම දෙවි පිහිට.